back to Lifestyle with Koshi YouTube channel. ඉතින් ඔන්න කාලෙකින් ඔයගොල්ලන්ට මම ලස්සන වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි අද අපි තුන්දෙනාත් එක්ක පාදුවා. ඉතින් ඔයාලවත් පාදුවා එක්කන් යන තමයි මම මේ හදන්නේ. මෙට්‍රෝ එක අරගෙන ඇවිත් ඉන්නේ ටර්මනි ස්ටේෂන් එකට තමයි. ඉතින් මේ ටර්මනි ස්ටේෂන් එකෙන් තමයි අපි පාදුවා යන ඊතලෝ ට්‍රේන් එක ගන්න හදන්නේ. ඉතින් ඒක ගන්න තමයි දැන් අපි මේ යන්නේ. මේ ඔයාලා දකින්නේ ටර්මනි ස්ටේෂන් එක. ඉතින් හරිම ලස්සන ගොඩාක් ලොකු ස්ටේෂන් එකක් තමයි ටර්මනි කියන්නේ. ඉතින් මේ ටර්මනි ස්ටේෂන් එකෙන් තමයි ගොඩාක් දුර යන ට්‍රේන්ස් ගන්නේ. ඉතින් අපි ඊතලෝ කියන ට්‍රේන් එකේ තමයි පාදුවා යන්න හදන්නේ. පේනවා ඇති මෙතන ස්ක්‍රීන් එකක් තියෙනවා. ඉතින් ඒ ස්ක්‍රීන් එකේ තමයි රෝමා ටර්මිනි ඉඳලා හැම පළාතටම යන ට්‍රේන්ස් වල ඩීටේල්ස්, එතකොට ටයිම්ස් හැමදේම සඳහන් වෙලා තියෙන්නේ. දැන් අපි මේ ට්‍රේන් එක එනකන් තමයි පොඩ්ඩක් ඉන්නේ. ස්ටේෂන් එකේ යහට මෙහාට ඇවිද ඔයාලා මේ දකින්න ඉතින් අපේ YouTube channel එකට අලුතෙන්ම ඇවිල්ලා ඉන්න අලුත් සමාජිකාව තමයි අපේ ෆ්ලාවි බබා. ඉතින් කාලෙකින් ඉන්නේ ඔයගොල්ලන්ට මම මේ වීඩියෝ එකක් අද අරගෙන ඉන්නේ. ඉතින් අලුතෙන් මගේ channel එක බලන කෙනෙක් මෙයාව අඳුරන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් කලින් හිටුවා එනම් මගේ පෝස්ට් හරහා එහෙම social media pages හරහා මගේ ෆ්ලාවි බබාව අඳුරනවා. ඉතින් දැන් අපි ට්‍රේන් එකේ නැග්ගලා දැන් යන ගමන් තමයි ඉන්නේ. අපි අපේ දුව ෆ්ලාවිත් එක්ක මෙහෙම ට්‍රේන් එකේ යන පළවෙනි පාර තමයි. ඉතින් එයාගෙත් පළවෙනි එක්ස්පීරියන්ස් එක ඊතලෝ ට්‍රේන් එකේ මේ වගේ ටිකක් දුර ගමනක් යන එක. අපි පැය 2කමාරක් වගේ කාලයක් යනවා රෝමේ ඉඳලා රෝමා ටර්මිනි ඉඳලා අපිට පාදුවා වලට යන්න. ඉතින් පස්සේ නම් බබා පොඩ්ඩක් නිදාගත්තා. එයාට ටයර්ඩ් වගේ නිසා. ඉතින් අපි ඒ කාලේ තුල ඉතින් එළියේ ලස්සන බල ඉතින් පොඩ්ඩක් මොනවා හරි කාලා අපි ඉතින් මේ පැය 2 පාදුවා වෙනකන් ගියා. දැන් අපි පාදුවා ස්ටේෂන් එකෙන් බහින්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපි ෆ්ලාවි බබාත් රෙඩි වෙලා ඉන්නේ බහින්න ස්ටේෂන් එකෙන්. ඉතින් ඔයාලට මේ පේන්නේ ඊතලෝ ට්‍රේන් එක තමයි. මට නැගිට්ටි අපිට ටිකක් ලේට් වුණ හින්දා ඒක ෂූට් කරන්න බැරි වුණා. ඉතින් මේ තියෙන්නේ අපි ආපු ට්‍රේන් එක තමයි. ඉතින් හරිම ලස්සන, ඒ වගේම ගොඩාක් කම්ෆර්ටබල් යන්න පුළුවන් ගොඩක් හොඳ ට්‍රේන් එකක් තමයි ඊතලෝ ට්‍රේන් එක කියලා කියන්නේ. පාදුවල වෙදර් එක පොඩ්ඩක් අවුල් ගිහිලා තියෙන්නේ. මට ඩබල් චෙක් කරන්න බැරි වුණා වෙදර් එක. මම කලින් බලද්දී නම් එහෙම තිබුණේ නෑ. ආවට පස්සේ තමයි ඉතින් අපි රෙඩි වෙලා ආවෙත් නැහැ. මට බබාටවත්
ජර්සි එකක් ගේන්න බැරි වුණා. ඉතින් දැන් අපි මේ හස්බන්ඩ් ගියා දැන් උඩයක් ගන්න. වැස්සොත් එහෙම වැස්සට හවුවෙන හින්දා. මෙතනින් ඉස්සරහට ගියාම මීටර් 300ක් වගේ ඇවිදින්න ගියාම තමයි පාදුවා පල්ලිය තියෙන්නේ. බලමු. අතර වැස්සකින් පස්සේ තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. ඉතින් ඇත්තටම ලස්සන බ්‍රිජ් එකක් වගේ එකක් තිබුණා. ඒකත් අපි දෙන්නට බලන්න යන්න මිස් වුණා මේ වැස්ස නිසා. ඉතින් අපි දෙන්න ගොඩක් වෙලා විනාඩි 20කට වැඩි කාලයක් වගේ අපිට වැස්ස පායනකම්ම ඉන්න වුණා. ඉතින් පායනකම් ඉඳලා ඊට පස්සේ තමයි අපි දෙන්න ආයෙත් පාදුව පල්ලිය ළඟට යන්න පිටත් වුණේ. ඉතින් දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. වැස්සේම අපි බාධක බිඳගෙන දැන් පල්ලිය කරා ළඟා වෙන ගමන් ඉන්නේ. ඔයාලා මේ දකින්නේ දැන් සුන්දර පාදුව පල්ලිය තමයි. ඉතින් ක්‍රිස්තියානි බැතිමතුන්ලගේ ගොඩක් එයාලා ඉන්න ගොඩක් ආසාවෙන් කැමැත්තෙන් ඉන්න පල්ලියක් තමයි මේ පාදුව පල්ලිය කියන්නේ. ගොඩක් හාස්කම් තියෙන ඒ වගේම ඇත්තටම ගොඩක් ලස්සන පල්ලියක් තමයි මේ පාදුව පල්ලිය. සාන්ත අන්තෝනි පාදුවා පල්ලිය කියලා තමයි මේ පල්ලිය සඳහන් වෙන්නේ. ඉතින් රෝමන් ආකිටෙක්චර් එකකින් තමයි මේක හදලා තියෙන්නේ. ආකිටෙක්චර්ස්ලා ඉතින් හරිම ලස්සනයි ඇතුළ. S2 ඉතින් බලන්න ඕනේ. ඉතින් ඒ වගේම අපි එතනට ගියාම අපේ හිතට දැනෙන සහනය කියන්න බෑ. ඉතින් හැම රෝමානු කතෝලික කෙනෙක්ම මෙතනට යන්න හීනමවනවා. ඉතින් ඒ තරම්ම ලස්සන ඒ වගේම ගොඩක් හාස්කම් තියෙන පල්ලියක් තමයි පාදුව පල්ලිය කියලා කියන්නේ. අපි දැන් ඉන්නේ මේ පාදුව පල්ලියේ එළියේ. ඉතින් අපි සාමාන්‍යයෙන් ඉතාලියේ කොහෙ තැනකට ගියත් අපිට මතක හිටින දෙයක් ඒ කියන්නේ මෙමරි එකක් වගේ ලස්සන ඕනමන්ට් එකක් අනිවාර්යෙන් මෙමරි එකක් විදිහට අරගෙන යනවා. ඉතින් දැන් මේ මම ඒ වගේ එකක් ගන්න තමයි බලන්නේ. ඇත්තටම චූස් කරගන්න බෑ. ඔක්කොම මට හොඳයි කියලා හිතෙනවා. ඉතින් අපි ලස්සන එකක් අන්තිමට අරගන්නවා. අපි ඉතින් දවල්ට මොන හරි කන්න කියලා ආවා. ඉතින් අපි ප්ලෑන් කරන් ආවේ නම් සුෂි කන්න තමයි. ඉතින් වැස්සයි ටයිම් එකත් එක්ක අපිට ඒට යන්න බැරි වුණා. ඉතින් අපි සුපුරුදු පරිදි මැක්ඩොනල්ඩ්ස් ආවා කන්න. අපි ආයෙත් අපේ රෝමියන් ට්‍රේන් එක අනිවාර්යෙන් ගන්න ඕන ඒ ටයිම් එකටම. නැත්නම් ට්‍රේන් එක මිස් වුණොත් එහෙම අපිට ලොකු ප්‍රශ්නයක් වෙන නිසා. ඉතින් අපේ ෆ්ලාවි බබා හොඳට නිදාගත්තා. නිදාගෙන දැන් මේ නැගිටලා තමයි එයා ඉන්නේ. එයා පොඩක් කන්ෆියුස් දැන් මේ කොහෙද අපි ඇවිල්ලා ඉන්නේ කියලා. අපි මැක්ඩොනල්ඩ්ස් එකෙන් කාලා පොඩ්ඩක් අපිට මිස් වුණා බ්‍රිජ් එකක් තිබුණා ඒක බලන්න යන්න. ඒත් අපිට ටයිම් එක මදි වෙයි කියලා හිතනවා. ඒක නිසා අපි පොඩි අපිට වෙන තැනක් හම්බුණා ඇවිදගෙන යනකොට ගාඩන් එකක් වගේ. හරිම ලස්සනයි. ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින් අපි පොඩ්ඩක් එතන ඇවිදින්න ආවා. අපිට තාම ට්‍රේන් එකට තව පැයක් වගේ කාලයක් තියෙනවා. ඒක නිසා අපි පොඩ්ඩක් ආවා ඇවිදින්න. අපි ආයෙත් ආවා පාදුව ස්ටේෂන් එකට අපි රෝම් යන ට්‍රේන් එක අරගන්න. ඉතින් අපේ මේ මිනි ව්ලොග් එකේ ඔගොල්ලෝ අවසානයටත් ඇවිල්ලා තමයි තියෙන්නේ. ඉතින් අපේ මේ වීඩියෝ එකට ඔගොල්ලෝ කැමති නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් ඒ වගේම තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඔයගොල්ලන්ට ආදරෙන් කියනවා. මේ වගේම තවත් ලස්සන වීඩියෝස් ගොඩාක් අරගෙන ඉන්න. එහෙනම් හැමෝටම චාව්.